විශේෂයෙන් මේ කෙනෙක් මනුස්ස ජීවිතයක් ලබන්නේ කොහොමද කියන කාරණාව තුළ ඒකට හේතු වෙන ප්‍රධාන සාධකයේ බවට පත් වෙනවා සංසාරේ රැකගත්ත උතුම් සිල්. එහෙනම් කෙනෙක් උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. ඊට පස්සේ ඉපදුනාට පස්සේ ඒ පුජ්‍යලයාට ලැබෙන්නේ මොනවද කියන කාරණාව තීරණය කරන්නේ දානය. සමහර වෙලාවට මනුස්ස ලෝකේ ඉපදිච්ච සමහර අය අපි දකිනවා බොහොම දුප්පත් ජීවිත ගත කරනවා. බොහොම අමාරුවෙන් වේල කාලා ජීවත් වෙන්නේ. වේලක් කර වේලක් කාලා ජීවත් වෙනවා. සමහරලාට කෙනකින් ඉල්ලගෙන කාලා ජීවත් වෙනවා. සමහර අය බොහොම හොඳ මාලිගා වගේ ගෙවල් හදාගෙන බොහොම සැපසහිත වාහන වල ගමන් බිමන් යමින් සමහර අයගේ ජීවිතේ එහෙම තියෙනවා. එතකොට ඔක්කොම මිනිස්සු මේ මනුස්ස ලෝකේ මිනිස්සු අතරම මේ වාගේ එක එක තරාතිර මේ ජීවිතේ තියෙන්නේ ඇයි කියන කාරණාවට දෙන්න තියෙන උත්තරේ තමයි මිනිහෙක් වෙලා ඉපදෙන්න සංසාරේ පින් කරලා තිබුණ උතුම් සිල් රැකලා නමුත් එයා දන් දීලා තිබුණේ බොහොම අඩුයි. උපදින්න තැන මොකද්ද කියලා තීරණය කරන්නේ සීලය. ඉපදුනාට පස්සේ ලැබෙන්නේ මොනවද කියලා තීරණය කරන්නේ දානය.